ජනාධිපති කමිෂන් ගණනාවක් තිබුණා පහුගිය කාලේ. කමිෂන් 14ක් විතර දාලා තිබුණා. ඒ කමිෂන් වලින් විවිධ පරීක්ෂණ කරා. අර 2022 දාපු කමිෂන් වලින් දාපු පරීක්ෂණ ඇතුලේ 2022 අරගලයේ විසින් නිවාස හානි වෙච්ච മന്ത്രിවරුන් සහ මහජන නියෝජිතයින් සඳහා පහසුකම් දීපු කොමිසමක් දැම්මා. හැබැයි ජනාධිපති කමිෂන් 14ක් දාලා වාර්තා දාලා තිබුණා. එක කොමිසමයි ඇක්ටිව් කොමිසම. ඒ කොමිසම විතරයි. ඒ කොමිසමේ වාර්තාව විතර ඇක්ටිව් වාර්තාව. ඇයි? ඒ තමන්ගේ වැඩ ටික විතරයි කරගෙන තියෙන්නේ. මාර වැඩේ කියන්නේ මේ කොමිෂන් වාර්තාව ඇතුලේ තිබුණා. අර වියත්පුර කියලා ගෙවල් 101ක් හදලා තිබ්බා. ගෙවල් 101ම කට්ටිය බෙදාගෙන තියෙනවා. සමහරු ගෙවල් වලට කුලිය ගෙවලත් නැහැ. සමහරු ගෙවල් වල යතුරු බාර දීලත් නැහැ. අවුරුද්දකට අරන් තිබ්බ ලයිට් බිල් වතුරු බිල් ගෙවලත් නැහැ. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මම මේක හොයාගෙන බලාගෙන යනකොට මට අහුවෙනවා අර ඊයේ පෙරේදා ඉන්න ගයක් නැහැ කියලා කිව්වනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් වියත්පුර ගයක් තියෙනවා. මං කියන්නම් මේකේ ගෙවල් තියෙනවා ගෙවල් වල යතුරු බාර දීලත් නැහැ කුලියටගත් മന്ത്രിවරුන්ගේ නාම ලේඛනය. ඒ කියන්නේ මෙතන තියෙනවා මේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පත් කරන ලද නිවාස බාරකරුගේ ප්‍රකාශ අනුව පහත විස්තර සඳහන් മന്ത്രിවරුන් වෙත ලබා දී තිබූ නිවාසවල වෙනත් බාහිර පුද්ගලයන් පදිංචි වී සිටි බව අනාවරණය විය. මේ අමුණුමේ තියෙන විස්තරය. ගෙයල් අංකෙත් එක්කම තියෙනවා B1 ඇලයිරා 0711 B2 0.9 ඇලයිරා 0.5 අංකය ලබා දී නොමැත මහින්ද රාජපක්ෂ. පදිංචි වෙලා තියෙන බොරලැස්ගමුව හිටපු නගරාධිපති අරුණ ප්‍රියසාන්ත. B1 ඇලයිරා 0711 මේකේ පදිංචි වෙලා තියෙන නාමල් රාජපක්ෂ, නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ, පදිංචි වෙලා තියෙන රේණුක පෙරේරා. ඊට පස්සේ B1 ඇලයිරා 0.9 ඇලයිරා 12 පදිංචි වෙලා තියෙන චන්දිම වීරක්කොඩි ඒ නිවාස කුලියට ලබාගත් මන්ත්‍රයාගේ නම. පදිංචි වෙලා තියෙන්නේ වෙනත් අයෙක් පදිංචිව සිටි. ඊළඟගේ B1 ඇලයිරක් 8යි ඇලයිරක් 8 සීතා ආරම්භපොළ ලේකම් පදිංචිව සිටි. B1 6යි ඇලයිරක් 7 බන්දුල ගුණවර්ධන ලේකම් කැලුම් පදිංචිව සිටි. B1 ඇලයිරක් 9යි ඇලයිරක් 10 රවින්ද්‍ර කුමාර් ලේකම් පදිංචිව සිටි. B1 B2 ඇලයිරක් 9යි ඇලයිරක් 1 නිමල් ලංසා බියගම ප්‍රාදේශ සභාවේ සභාපති පදිංචි වෙන අය. B2 ඇලයිරක් 8 ඇලයිරක් 5 සහන් ජගත් කුමාර මහින්ද කහඳගම පදිංචි වෙන්නේ. B1 ඇලයිරක් 4 ඇලයිරක් 11 කුලවංශ ගාමිණී ලොකුගේ හිටපු කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා. වෙලාවක් නැහැ මට මේ ටික ඉතුරු ටික කියන්න නගරු සභාපතිතුමනි මේ ගෙවල් 39ක් පිළිබඳව ගෙවල් 35ක් පිළිබඳව පරීක්ෂණ යනවා. මේ වියත්පුර නිවාස පිළිබඳව යන පරීක්ෂණයේදී මේ වියත්පුර නිවාස පිළිබඳ පරීක්ෂණ යනකොට මේ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා. මේ කොමිෂන් සභාව ලබාගත් තියෙනවා 28 දිනකට වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දීලා තියෙනවා මිලියන 529ක්. එනිසා මේ නිවාස 529 ලබා දීම පිළිබඳව ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිවාස ලබා දීම පිළිබඳ වාර්තාවක් ලබා දීලා තියෙනවා. මේකේ අවසාන තීරණය අරන් තියෙනවා. මේ නිවාස ලබා දීමට ගත්ත තීරණය මේ අවසාන කොමිෂන් එකෙන් අපි නවත්තලා තියෙනවා. එනිසා මේ මුදල් වියදම් කිරීම නවත්තලා තියෙනවා. නිසා මේ ජනාධිපති වැයශීර්ෂයේ කතා කරන වෙලාවේ කතා කරන්න බොහෝ දේවල් අද අපේ මන්ත්‍රීවරු ඇමතිවරු ඉදිරිපත් කරා. ඒ නිසා මම කියන්න ඕනේ මේ අවුරුද්දක් ඇතුළත අපේ ආණ්ඩුව ඇවිල්ලා එක පැත්තකින් රාජ්‍ය වියදම් අඩු කරලා තව පැත්තකින් නාස්තිය වංචාව දූෂණය නවත්තලා අනිත් පැත්තෙන් මේ රටේ මහජන මුදල් අවභාවිතා කරපු දේවල් ටික හෙළිදරව් කරන ගමන් රජයට දේවල් ඉතුරු කරන ගමන් රාජ්‍ය පාලනය විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කරන්න ජනාධිපතිලා ඇතුළු ආණ්ඩුව රටට නායකත්වය දෙන්න කටයුතු කරමින් තියෙන වෙලාවක තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ කොමිෂන් සභාව පිහිටවලා තියෙන්නේ. මේ කොමිෂන් වල කාර්යභාරය විය යුත්තේ රාජ්‍ය පාලනය පහසු කිරීමත් ජනතා සේවය පහසු කිරීමටත් අවශ්‍ය කටයුතු සහ කාර්යභාරයන් ඉටු කිරීම. ඒ වෙනුවෙන් මේ කොමිෂන් සභාවල කාර්යභාරය ඉටු කිරීම සඳහා රජයේ සහයෝගය ලබා දෙනවා වගේම කොමිෂන් සභාවත් ඒ අනුව කටයුතු කරන්න ඒ අනුව මෙහෙවන්න පාර්ලිමේන්තුව පැත්තෙන් නායකත්වය ලබා දීම වැදගත්ම පෙන්වා දෙමින් මම නවතිනවා. බොහොම ස්තුතියි සභාපති.